Hello friends, ඔන්න ඉතින් අදත් ඇවිල්ලා තියෙනවා අලුත් වීඩියෝ එකකින් ඉතින් මේ තියෙන්නේ මගේ පොන්ඩ් එක ගම් වතුරට පස්සේ ඉතින් මාළු ඔක්කොම ගියා. දැන් ඉතින් අලුතෙන් සාරිගප්පෙටියක් ගෙනල්ලා දැම්මා. පේනවා ඇති ඉතින් ඉන්න මගේ ඉතුරු වෙලා ඉන්නේ මෙන්න මෙයා ඉන්නවා. කලින් හිටව මාළුන්ගේ එයා විතරයි ඉන්නේ. මේ ඉතින් මම මේ වතුරෙන් අල්ලගත්ත මාළුත් ඉන්නවා මෙතන. මෙයාත් වතුරෙන් තමයි අල්ලගත්තේ. වතුරේ ඉඳලා පාරන අපේ මිත්‍රයා. හරි. එහෙනම් ඉතින් අපි යන් අලුතෙන්ම ගෙනාපු සෙට් එක පැත්තට. guys ඉතින් අලුතෙන් ගෙනාව කට්ටියට කලින් ඉන්නවා මගේ ඉදිපටව 4 දෙනා. පේනවා ඇති ඉතින් දැන් නම් ලොකුයි යාලා. එන්නේ මේ සයිස් එක එක්තරයි. මම ඉතින් යාළුවා දැන් නිදහස් කරනවා. පේනවා ඇති ඉතින් මේ සයිස් එක. ඒ කියන්නේ දැන් ලොකු වෙලා ඉතින් ගොඩක් පේනවා ඇතිනේ. මම යාළුවා ඉතින් නිදහස් කරන්න තමයි හිතන් ඉන්නේ මේ 4 දෙනාව. හරි. එතකොට ඉතින් මේ තියෙන අර මගේ බෝල් එක වගේ එක ඉදිපටාව ඉතින් බේසමක දාලා තිබ්බේ ගම් වතුරේ මාළු ගියපු හින්දා මේක හිටපු. ඉතින් මම මෙයාලා මේකට දැම්මා. දැන් ඉතින් යම් එහා පැත්තේ ටැංකියට මෙන්න මේ විදිහට තමයි පාට දාලා හදන් තියෙන්නේ. දෙක හදලා ෆොන්ට් දෙක මේක දරක් දාලා තියෙන ඉතින් පණින හින්දා. ඉතින් පේනවා ඇති මේකේ මේ ඉන්නේ අලුතෙන් ආපු සමාජිකය දෙන්න. මෙයාලා මං ඊයේ ගෙනාවේ ෂෝට් වීඩියෝ එකකුත් මං දාලා තියෙනවා. එන ඇති ඉතින් ලොකුයි දෙන්න හැබැයි මගේ අතත් එක්ක ගත්තොත් පේන ඇති ඉතින් නම ලොකුයි ඉතින් කලින් හිටපු සෙට් එකට වඩා ලොකු දෙන්නෙක් තමයි මං ගෙනාවේ. හරි ඉතින් මේ දැන්ට මං ගා ඉන්නේ මේ ටික විතරයි. ඉස්සරහට ඉතින් තාම මාළු ගේන්න මම හිතාගෙන ඉන්නවා. අපි ඉතින් බලමු. තාම මාළු ගෙනාවත් අනිවාර්යයෙන් මං ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. හරි ඉතින් එච්චරයි තියෙන්නේ. අපි ඊට පස්සේ මෙයාලට කණ්ඩ දාලා බලමු. ඉතින් මේ තියෙන්නේ මම මෙයාලට තමයි කෑම එක වෙනවා ඇති ඉතින් සයිස් එක ඇටවල. අපි එහෙනම් ඉතින් මේකක් දාගෙන බලමු. මෙච්චරයි දාන්නේ මොකද මම මෙයාලට උදේත් කණ්ඩ දැම්මා. හරි ඉතින් එහෙනම් අපි දාගෙන බලමු. ඔන්න ඔහම තමයි ඉතින් මම දාගත්තේ. හරි. යාලා දැන් ඒ කියන්නේ තාම හුරු වෙලා නැහැ හරියට කන්න. මේ මොකද ඊයේනේ ගෙනාවේ දැන් තාම බයයි ඉතින් යාලා. ඒ කියන්නේ දැන් අපි එහාට මෙහාට ගියාට පස්සේ ඉතින් තමයි යාලා කන්නේ. හරි guys. එහෙනම් ඉතින් එච්චරයි මගේ වීඩියෝ එක. එහෙනම් අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. එහෙනම් guys අපි ගියා.